සමනලේගේ ජීවන චක්‍රය තියෙන. ඕකේ මේ කෝෂය ඌ හදා ගන්නවා අක්කරේ කෝෂය හිල් කරගෙන ඌ එළියට එන වෙලාව මරු සංසිද්ධියක් ඒක. හරි. දැන් එක දවසක් මේ මිනිස්සෙක් ඕක දැන් ඇස් දෙකෙන් හැබැයින් දකින්න අවස්ථාවක පොඩි කතාවක් මේ කියන්නේ. දැන් දකින්න. දැන් අර මිනිස්සයා බලනවා දැන් එන වෙලාවකට ඌට්ටක් යන්තම් එළියට එනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. පස්සේ මූ සමනලයට සපෝට් එකක් දෙනවා කියලා කෝෂයේ දෙපැත්තෙන් පොඩ්ඩක් කපලා මේක ඕපනින් එක සමනලයට හදලා සමනලයට එළියට එන්න ලේසි වෙන්න හදලා දෙනවා. දැන් නමුත් ටිකක් බලාගෙනත් ඉන්නවා මේ පස්සේ හරිය දැන් මූ පියමලා යයි හෙට හරිය. ඌ කවදාවත් කියමන්නේ නැහැ. හරිද? මුතෙන්ද මෙන්න මෙහෙම හේතුවක් ඔය කතාව ඇතුලේ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔය සමනලයේ කර ඒ තමන්ගේ කෝෂය කඩාගෙන එළියට එන ප්‍රොසෙස් එකේදී අර ඒ උට කණ්ඩ වෙන ඒ කට්ටක් තියෙනවනේ. උට එන අමාරු වෙන්නේ ඒක කරගන්න වෙන්නේ. ඒක ඒ ප්‍රොසෙස් එක. ඒකේ ක්‍රියාවලියේ හැටි. ඒතර සමන අර දලඹුවා සමනලයා කියන ඒ ලස්සන ක්‍රියේෂන් එකට මාරු වෙන්න නම් ඒ ලස්සන එක ඕන නම් ඌට අර පරිප්පුව කණ්ඩම වෙනවා. ඒ මහන්සිය ඒ එෆර්ට් එක දරන්න නැතුව ඌට සමනලයා කියන අවසාන ප්‍රතිඵලයට ඒ කියන අර හරි ක්‍රියේෂන් එකට යන්න බෑ. ඒතර කතන්දරේ ඔන්න ඕකයි. ඕන තැනක අපිට ඕන කරන මේ ක්‍රියාවලියට යන ප්‍රොසෙස් එක ඇතුලේ යම් අමාරු කටු ටිකක් සෙට් වෙනවම තමයි. මේ වෙලාවේ මේ එෆර්ට් එක ගත්තේ නැත්නම් ඔයාලා අර බලාපොරොත්තු වෙන අර ඕගොල්ලන්ගේ ඔළුවේ තියෙන අර දීන මිනිස්සෙක් ඉන්නේ ඔයාගෙම වඩා හොඳ වර්ෂන් එකක්. ඔය මිනිස්සයාට යන්න නම් අර කියන අමාරු කාලේ ඒ කියන අමාරුව පහු කරන්නම වෙනවා ෂෝට් කට් නැත.